අප පාසලේ 155 වෙනි සංවත්සරයේ සමරන මේ අවස්ථාවේදී ජූනි 7 වෙනිදාට අපේ ආදිශිෂ්‍ය සංගමය විසින් පවත්වන්න බලාපොරොත්තු වෙනවා නෙට්බෝල් තරඟාවලියක්. මේක ගැන දැනගන්න ලැබුණාම මට ඉතාම සතුටු වුණා. මොකද ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන විශේෂයෙන් මම හිටපු ජාතික පුහුණුකාරණී විදියට අපේ පාසලෙන් පිහිවෙච්ච ක්‍රීඩිකාවක් විදියට ඒක මට නිකන් ගෞරවයක් වගේ දැනුණා. ඒක නිසා මම විශ්වාස කරනවා මේක ඊටාම සාර්ථක වෙයි. මොකද නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත වෙනවා මේ වගේ වැඩසටහන් වලින්. මොකද මේක මාධ්‍යයට ගියාම අපේ ආදි ශිෂ්‍යයන් ඇවිල්ලා මේකේ සහභාගී වුණාම ඒගොල්ලන්ගේ අත්දැකීම් මේගොල්ලෝ ෂෙයා කරනකොට විශේෂයෙන් සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් වලදී අපේ පාසලටත් මේක නම්බුවක්. අනිත් එක නෙට්බෝල් ක්‍රීඩාවත් ප්‍රචලිත වෙනවා. මම හිතන්නේ මේක ඊටාම අනගි අවස්ථාවක් අපේ පාසලේ ක්‍රීඩිකාවන්ට මේක ලොකු පිටුවහලක් වෙයි. නෙට්බෝල් වල නැවත රැඳිලා ඉඳන් දිගටම නෙට්බෝල් ක්‍රීඩාව කරන්නත්. මම හිතන්නේ මම ආරාධනා කරනවා ඇත්තටම අපේ පාසලේ හිටපු ඔක්කොම ආදි ශිෂ්‍යයන්ට මේ තරඟාවලියට සහභාගී වෙන්න කියලා. ක්‍රීඩා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ එන එක අපිට ලොකු ශක්තියක් ධෛර්යයක් මේ තරඟාවලිය තියන්න. මේක පළවෙනි තරඟාවලිය නොවෙන්නත් පුළුවන්. මේක සාර්ථක වුණොත් අපිට මේක අවුරුදු 7ම කරගෙන යන්න පුළුවන්. ඒකෙන් අපේ පාසලේ ඉන්න ක්‍රීඩිකාවන්ට අපිට යම්කිසි උදව්වක් කරන්න පුළුවන් ක්‍රීඩාව දිගටම කරගෙන යන්න. ඒ නිසා මම කාරුණිකව ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පාසලේ හැම අධිශිෂ්‍යාවකටම මේ තරඟාවලියට සහභාගී වෙන්න, තරඟ නොකරත් තරඟාවලියට සහයෝගය දෙන විදිහට ඒකට සහභාගී වෙන්න එන්න කියලා.